Yo, what's up homies? ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ තවත් Alphabet Basics episode එකක් එක්ක. දැන් මම මේ කියන්න යන දේ මම මේක අපේ උන් ඒ කියන්නේ අපේ ගෑන් එක නියෝජනය කරලා අපි දරන අදහස නෙමෙයි, මේ මගේ පෞද්ගලික අදහස මම මේ කියන්නේ. හරිද? මේ කතාව කියන්න කලින් මම කියන්නම් මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ මගේ පර්සනලි මම වැඩියේ ෂෝස් පර්ෆෝම් කරන්න කැමති ආටිස්ට් කෙනෙක් නෙවෙයි. ඇත්ත කතාව. හරිද? ඒකට ගොඩක් හේතු තියෙනවා. එකක් මම ඉන්ට්‍රෝවර්ට්. හරිද? මගේ ජීවිතේ මං තනියෙන් ඉන්න තරම් මං සතුටින් ඉන්නවා. හරිද? මාව මිනිස්සු කැරක්ටර් එකක් විදියට කොහේ හරි දැක්කොත් ඇති මාට එහෙම විශේෂ ෆේම් එකක් මොනවත් ඕනේ නැහැ. හරිද? මම ජීවිතේට කොහේ හරි channel එකකට ඒ කියන්නේ ඉන්ටර්විව් එකකට යන්නේ මං කවමදාක්වත් perform කරන්න එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. හැබැයි මට මැරෙනකම් perform කරන්න stage එක හම්බුනේ නැතත් මං මැරෙනකම් මට ඉන්ටර්විව් එකකට ඒ කියන්නේ ටීවී channel එක කොහේ හරි අඬ ගැහුවේ නැතත් මට ඒකේ ඉෆෙක්ට් එකක් නැහැ. මොකද මම කොහොමත් කැමති එහෙම තමයි. මට විශේෂ වාසියක් හේතුවක් තිබ්බොත් මම යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඒව කවදාවත් හම්බුනේ නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මට සතුටෙන් මැරෙන්න පුළුවන් ඒ කිසි දෙයක් කරන්න නැතුව. හරිද? ඒ හින්දා මම මේක කියන්නේ. මේ කියන දේවල් සමහරක් ආටිස්ට්ලට කියන්න බෑ. ඒක යාළගේ කිසිම වැරද්දක් නෙවෙයි. හරිද? ඒකට සමහරක් දේවල් කිව්වම කරියර් එකේ ලොකු ඩැමේජ් එකක් වෙනවා. හරි? ඒක තේරුම් ගන්න ඕනේ කරියර් එකට පට්ට ඩැමේජ් එකක් වෙනවා. සමහරක් දේවල් ගොඩක් අය නොකියන්නේ ඒකයි. මට පෞද්ගලික වශයෙන් මම මේ කාලයක් තිස්සේ කියන්න හිටියේ මට ලංකාවේ FM channels, radio channels, TV channels, එක programs මේ වලින් රැපර් කෙනෙක්ට උදව්වක් වෙනවට වඩා ඒ තනි කට්ටිය එයාලගේ දේවල් රීච් එක අනම්මනම් දේවල් හදාගන්න රැපර්ස්ලාව විහිළුවක් කරලා ඒක ෆේමස් වෙන වැඩක් තමයි මම එදා සිට දැනගත්තේ. පොඩි කතන්දරයක් කියන්න. හරිද? 2018 මට කියන්නේ හරි වෙලාව දාලා 2018 මම හිතන්නේ හරි වෙලාව දැම්මේ 2018 හරි වෙලාව දාපු කාලේ මම කිසිම channel එකක් මෙන්ෂන් කරන්නේ නැහැ. හරි? කෝල් එකක් ආවා ඉන්ටර්විව් එකකට රේඩියෝ channel එක ලයිව් ප්‍රෝග්‍රෑම් එක සමහරක් අය දන්නවා ඇති. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ කාලේ තේරුණානේ 2018 කිව්වම. එතකොට ඒකෙන් කතා කරලා මාත් ඕකේ කිව්වා. ඊට පස්සේ එයාලා සාමාන්‍ය ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්විව් එකක් ඒ කියන්නේ ෆෝන් එකෙන් කරේ මේ යන්න කලින් මේ එයාලා රිහර්සල් එකක් වගේ කරනවා. ඉස්සෙල්ලා අපි ඩිස්කෂන් එකක් අපි කොහොමද කතා කරන්න කියලා පොඩි රිහර්සල් එකක් ගිහින් තමයි ලයිව් එකට දාන්නේ. ඊට පස්සේ මම දැන් ඒ ආයතනයේ එක්කෙනා කතා කරලා ආම්බ්‍රෝ මේ කතා කරමු. දැන් අපි ප්‍රැක්ටිස් කරමු කියන්න කියලා. ඊට පස්සේ මම නෝමල් කොහොමද බ්‍රෝ මොකද වෙන්නේ? එහෙම සීන් එකක් නිකන් කතා කරාම ඒ පොර කිව්වා මට කියන්න කියලා යෝ මොකද වෙන්නේ බ්‍රෝ අපි සැපේ ඉන්නේ බ්‍රෝ යෝ කියන්න කියලා. අල්ලාහු අක්බර්. අඩෝ පිස්සුද මුන්ට. ඔයා හිතන්න මම කිව්වා එහෙම නම් කියන්න බෑ බ්‍රෝ පට්ට ක්‍රින්ජ් නේ බං. හරිද? මට මං කතා කරනවා ඒ කියන්නේ මේක මදි කියලා මට යෝ කියන්නලු සැපේ ඉන්නේ බ්‍රෝ යෝ මොකද වෙන්නේ මොකද වෙන්නේ මොකද ෆකින් හෙල් බ්‍රෝ. එහෙම ගොම් පාට් එකක් විදියට තමයි රැපර්ස්ලා හැර රැපර්ස්ලාගේ බහුතරයක් රැපර්ස්ලා නොවන ලොකු තැන්වල ඉන්න මිනිස්සු රැපර් කෙනෙක් කිව්වම එහෙම තමයි දකින්නේ. හරි? මොකද වෙන්නේ බ්‍රෝ අපි සැපේ ඉන්නේ බොසා මොකද වෙන්නේ කොළඹ එහෙම උඹලා දන්නවද මම දන්න කිසිම රැපර් කෙනෙක් ඇත්ත ජීවිතේ සින්දු ගැන නෙවෙයි මං කතා කරන්නේ කන්ටෙන්ට් එකක් කරද්දි ඒ කරන විදිය ගැන නෙවෙයි මං කතා කරන්නේ එදිනෙදා ජීවිතේ උඹ රැපර් කෙනෙක්ව හම්බුනොත් ඌ කවදාවත් යෝ බ්‍රෝ මොකද වෙන්නේ බ්‍රෝ එහෙම ගොම් පාඩ් දාන්න නෑ බා කිසිම රැපර් කෙනෙක් මම දැනුවත්ව කරන්නේ නෑ. එහෙම කරන එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒක හරිද? ඒක උන් ආතල් එකට කරනවා ඇති. හරිද? හැබැයි කෙනි ඉනා වෙනවා මටත් ඉනා යනවා. හරි? ඉනා වෙන්න නවත්තා. හරිද?
එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. එයාලගේ කැරක්ටර් එක වෙන්න පුළුවන්නේ. හරිද? හැබැයි යකෝ බහුතරයක් සාමාන්‍යයෙන් හම්බුණා මොකද වෙන්නේ බ්‍රෝ මේ දවස්වල මොකද වෙන්නේ වැඩ. එහෙම තමයි ලස්සනට කතා කරන්නේ. හරි? කවුරුත් බ්‍රෝ එහෙම කතා කරන්නේ නැහැ. හරිද? එතකොට බලපන් මම එහෙම ඉන්ටර්විව් එක කරේ නෑ මං එහෙම කියන්නම් කියලා සාමාන්‍ය විදිහට කතා කරා. හරිද? මම පොඩි එතකොට යකෝ මට ඒ පරිණතභාවයේ අඩු කාලෙත් තේරුණා ඒක එන ගොම් පාට්ටයක් එහෙම කතා කරොත් කියලා. උන් එක්ස්පෙක්ට් කරන්නේ අපෙන් එහෙම දෙයක්. හරිද? ඉතින් ඒක ටිකෙන් ටික අඩු වුණාට ඒ කියන්නේ අදටත් තියෙනවා. මම දැක්ක එක ටීවී ප්‍රෝග්‍රෑම් මේ කියන්නේ කිසිම ආටිස්ට් කෙනෙක් මේකට සම්බන්ධ කිසිම ආටිස්ට් කෙනෙක්ට වැරදියට තේරුම් ගන්න එපා. මම බ්ලේම් කරන්නේ නැහැ. මේවට යන්න ඕනේ බ්‍රෝ. කරන කට්ටියට කිසිම වැරද්දක් මං කියන්නේ නැහැ. හරි? මට තියෙන ප්‍රශ්නේ එයාලා යූස් කරද්දී රැපර් කෙනෙක්ව රිප්‍රසන්ට් කරන විදිය එයාලා වැරදි. රැපර් කෙනෙක්ට අඳින්න කිව්වම මිනිස්සු කොහොමද අඳින්නේ? අර ස්ටීරියෝටයිප් අර ටීවී ප්‍රෝග්‍රෑම් එක මම ළඟදී දැක්කා. ආටිස්ලා ටිකක් අරන් ගලා ඒ ආටිස්ලා වැඩෝ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රසන්ට් කැප් එක මෙහෙම දාගෙන හරි. මෙහෙම දාගෙන දැන් මේ ඇඳගෙන ඉද්දි ලස්සනයි අපි කොහොමද දැම්මත් කැප් එක ලස්සනයි හරිද? ඒව නෙවෙයි කැත් ටී-ෂර්ට් එක මේව ඇඳගෙන මේ අඩෝ මේක මම හිතුවා කැතට ඒ කියලා මේ පොඩ්ඩක් කැම්ම එක ලස්සනයි නේ. හරි මෙහෙම දාන්න ඕනේ කැප් එක මෙහෙම දාලා බ්‍රෝ යෝ අර ඌත් අත්උස්සපන් උඹ ලෙඩෙක් නම් කියද්දි ඌත් අත්උස්සනවා. හරිද? ඌ ලෙඩෙක් තමයි. හරිද? ඌ එකෙන්ම ලෙඩෙක්. ඒ කියන්නේ අඩෝ එකෙන්ම උඹ නම් ලෙඩෙක් මේක බලනවා නම් බ්‍රෝ උගේ නම මතකද? ධනංජය මිස්ටර් ධනංජය. එහෙම නෙවෙයි රැපර් කෙනෙක් කිව්වම දැන් ඔතනට ආපු එක ආටිස්ට් කෙනෙක් එහෙම ගොම් පාට් දැම්මද? උඹ විතරක් ඇයි කැප් එක මෙහෙම දාගෙන මෙහෙම කර ඉන්නේ? දැන් ඒ ආටිස්ට්ලා කොච්චර ලස්සනට එතන හිටියද? උඹ රැපර් කෙනෙක් කියලා උඹ වෙනදට අඳින විදියටම ඇඳගෙන වරෙන් මෝඩෙක් වෙන්න නැතුව. යකෝ ට්‍රැක් ද බං උඹට රැපර් කෙනෙක්ට අඳින්න කිව්වම මේම් දාලා ට්‍රිපල් එක්සෙල් වගේ එකක් දාලා ගොම් පාට් දාන්න එපා. සාමාන්‍ය විදියට උඹ ප්‍රසන්ට් කරපන්. රැපර් කෙනෙක් උඹට රැපර් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක අඳින විදිය කරන විදිය කතා කරන විදිය තේරෙන්නේ නැත්තම් හරිද? උඹ ඒක කරන්න එපා. උඹ වෙනදා කරන විදියටම කරපන්. නැත්තම් ඒක දැනගෙන ලස්සනට කරපන්. දෙකම නැතුව බෝසා මොකද වෙන්නේ එම හැසිරෙන්න එපා. හරිද? කවුරුත් හැසිරෙන්න එපා. ඒක එකක් මං කිව්වේ. එකක් තමයි ඔය රේඩියෝ channels වලින් අපි බලාපොරොත්තු වෙන විදිය. දැන් අඩුයි කියලා මට තේරෙනවා. දැන් මේක බැලුවට පස්සේ කොහොමත් නොකරයි කියන මේක මත තමයි මම මේක කරන්නේ. මොකද අවුරුදු ගාණක් බලන් හිටියා තව බලන් ඉන්න කැතයි බං. හරිද? අනිත් එක මේ යෝ එක. ඒ යෝ කියන්න පුළුවන්. හරිද? දැන් අපි මේ කන්ටෙන්ට් එකක් කරද්දී ඒ යෝ what's up කියන්නේ බං. ඒ කන්ටෙන්ට් එකට ඒක නිකන් හැමදාම කරන හින්දා එහෙම කියනවා. නැතුව කිසිම රැපර් කෙනෙක් මට යෝ ගහන්නේ නැහැ බං. දැන් කෙමි කොයි හරි ඇවිල්ලා යෝ මොනවද බං මේ යෝ එකක් කොහෙන්ද බං උඹලා හොයාගත්තේ කියන්කෝ. උඹලා රැප් මේක උඹලා නෝට් කරලා නැද්ද කියපන්. හරිද? රැපර් ඒ කියන්නේ රැප් කරන්නේ නැති මිනිස්සෙක් රැපර් කෙනෙක් විදියට කන්ටෙන්ට් කරද්දි හරිද? මෙහෙම අනන්තවත් දැකලා ඇති. උන් යෝ කැත්තයි බං එහෙම කරන්න එපා. එහෙම ලංකාවේ රැපර්ස්ලා එහෙම ගොම් පාට් දාන්නේ නැහැ. හරි? ඒ හින්දා මේ වගේ රැපර් කෙනෙක් කිව්වොත් අඳින විදිය කියලා ඒ කියන්නේ විහිළුවක් කරලා එහෙම උඹලට ගැලපෙන්නේ නැහැ. උඹලට එහෙම වෙන්නත් බෑ. හින්දා නොකර ඉඳපන්. හරි? එකක් තමයි ටීවී channels වල ප්‍රසන්ටර්ස්ලා ගොම් පාට් දාන එක. රැපර් කෙනෙක් විදියට අඳින්න කිව්වම විකටෙක් විදියට අඳින එක. හරි? අනිත් එක තමයි ඔය අපිට මොකද වෙන්නේ සැපේ ඉන්නේ බ්‍රෝ කියන්න කියන එක. ඕවා සෙට් වෙන්නේ නැහැ. ඕවා දැන් ගොඩක් රැපර්ස්ලා කරන්නේ නැහැ. හරි? ඒ වුණත් කරන්න කියන එකම අවුල්නේ බං. හරි? සහ ගොඩක් ඔය රැප් දේවල් ගැන කරන බලපං සමහරක් channels වලින් රැප් ගැන ප්‍රෝග්‍රෑම් හරි මොන හරි දේවල් කියපන්කෝ. හරිද? රැපර්ස්ලා ගෙන්නලා උන්ගේ නෝන්ඩි වෙන කෑලි දාලා නෙවෙයිද උන් channels හදාගන්නේ. ඒක එහෙමනේ බං වෙන්නේ.
එතකොට රැප් අහන්න නැති එකෙක් මේ ප්‍රෝග්‍රෑම්ස් හරි මොන හරි බලලා ඌ ඉම්ප්‍රෙස් වෙනවද ඌ hina වෙනවද හරි අදටත් ලංකාවේ මම මේ කිටිම ආටිස් කෙනෙක්ට නෙවෙයි කතා කරන්නේ මේ උඩ පුටු වල ඉන්න මිනිස්සුන්ටයි කතා කරන්නේ මුන්ට කතා කරාම මුන් අපේ කැරියර් එකට සෑහෙන ලොකු ඩැමේජ් එකක් කරනවා ෂෝස් දෙන්නේ නැහැ එතකොට උන්ට කන්ටෙක්ස් තියෙනවා උඹලා හිතනවට වඩා ෂෝස් දෙන්නේ නැහැ ඉන්ටර්වියුස් දෙන්නේ නැහැ අඩෝ මට වැඩක් නැහැ බා එකෙන්ම මරණකම් කොහෙවත් යන්න නැතුව ඉන්න මම මේ කතා කරන්නේ මං පෞද්ගල මං ගැන විතරයි හරි වැරදිත් තේරුම් ගන්න එපා එහෙම දැන් මම මේ කියන්නේ මම කවුද උඹට අඬ ගහන්න එහෙම නෙවෙයි මං උඹලා හිතනවට වඩා සමහර දේවල් වලට කවුද නොගියේ එතකොට එහෙම ඒ කියන්නේ මං කියන්නේ එහෙම අනිවාර්යෙන් ඒ මට වැඩක් නැහැ බා ඒ හින්දා මං කියන්නේ උඹලා කොච්චර මොනවා කරත් මේවා වැරදි මේ channels වල ඉන්න උඩ පුටු වල ඉන්න මිනිස්සු රැප් ප්‍රෝග්‍රෑම්ස් කරද්දි ප්ලීස් ඒකට රෙස්පෙක්ට් කරලා කරන්න නිකන් රැපර්ස්ලව චාටර් කරන්න එපා ඔයාලා ඒ රැපර්ස්ලට තියෙන ආදරයට නෙමෙයි මේක 95%ක්ම 100% කියන්න බෑ හැම ඒවත් තියෙන්න පුළුවන් හරිද 95%ක්ම ටීවී channels රේඩියෝ channels මේ වගේ දේවල් රැපර්ස්ලව නෝන්ඩි කරලා උන්ගෙන් රීච් එක හදාගෙන සමාජයට රැප් විහිළුවක් කරන එක තමයි වෙන්නේ හින්දා එහෙම තැන් වලට පුළුවන් නම් යන්න නැතුව ඉන්න හැබැයි රැපර් කෙනෙක් වුණාම අපිට ඒ දේවල් වලට යන්නත් වෙනවා සමහරක් අය නොදැනුවත්ව යනවා එයා හිතනවා ඇත්තටම Tamanට තියෙන ආදරයට Tamanගේ ටැලන්ට් එක අගය කරන්න කතා කරනවා කියලා එහෙම යන්න පුළුවන් මේ ගිය කිසිම ආටිස්ට් කෙනෙක්ටවත් මේවල සහභාගී වෙච්ච ආටිස්ට්ලට කිසිම වචනයක් මම කියන්නේ හැබැයි මේවා සංවිධානය කරන මිනිස්සුන්ගේ වැරද්දක් තියෙනවා රැපර්ස්ලා කිව්වම උන් රැපර් කෙනෙක් විදියට අඳින්න කිව්වමත් හොම්බට දෙන්න හිතනවා අඳින විදි දැක්කම එහෙනම් චාටර් මට උඹලගෙන් වැඩකුත් නැහැ ඒ හින්දා මං කියන්නේ ඉතින් මේ වගේ වෙන්න එපා ඉස්සරහට හරි මං දන්නවා මේක ලොවෙත් අදාළ අය දකිනවා මට වැඩක් නැහැ මොනව නැති වුණත් හැබැයි කියන්න ඕනේ ගොඩක් අය මේක මම මේ කියන දේ ගොඩක් අය පිළිගන්නවා හැබැයි යාළුවට කියන්න අවස්ථාවක් නැහැ මට කියන්න පුළුවන් මොකද මම මැරණකම් කිසිම එකක් ඕනේ නැහැ මට නිකන් ඉඳලා හිටලා සින්දුවක් දාලා අහන්නේ 10ද 15ද ලස්සන මියුසික් වීඩියෝ එකක් කරලා ලස්සනට ඇඳලා ඒ ටික මට ජීවිත කාලෙටම ඇති නෑ හරි මේවා ටික හදාගන්න බ්‍රෝ තරහට නෙමෙයි කියන්නේ අපි ඔයාලගේ දෙයක් නෝන්ඩි කරන්නේ නෑනේ එතකොට ඔයාලත් පොඩ්ඩක් රැප් කරන ආටිස්ට්ලාට පොඩි රෙස්පෙක්ට් එකක් දෙන්න ඒක ඉතින් රෙස්පෙක්ට් එකක් තව මිනිස්සුන්ට දෙනවා කියන්නේ ඔයාගේ ඇඟෙන් කැලලක් යන්නේ නෑනේ ඒ හින්දා විහිළුවක් කරගන්න එපා විහිළුවට ගන්න එපා රැපර්ස්ලාත් දැනගන්න විහිළුවක් නොවි ජීවත් වෙන්න එලගිරි පීස්